හරි. අද අපි සාකච්ඡා කරමු 2022 O level ප්‍රශ්න පත්‍රයේ B කොටස. හැමෝම වෙනද වගේ මම කියන්නේ හැමෝම ප්‍රශ්න පත්‍රය කරලා ඉවර වෙලා සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙන්න. අපි පළවෙනි ප්‍රශ්නට යමු. B කොටසේ පළවෙනි ප්‍රශ්නට. මේකේ තියෙනවා එක වාජනයකින් පහෙන් දෙකක් පළතුරු යුෂ වලින් පිරී ඇත. වාජනයකින් පහෙන් දෙකක්. ඔන්න පහෙන් දෙකක ප්‍රමාණයක් පළතුරු යුෂ වලින් පිරීලා තියෙනවා. පළතුරු යුෂ. වාජනයකින් පහෙන් දෙකක් පළතුරු යුෂ වලින් පිරී ඇත. මෙම වාජනයට ජලය මිලිලීටර් 700ක් එකතු කළ පසු වාජනයෙන් 4න් 3ක් පිරේ. මේ වාජනයට එකතු කරාට පස්සේ 700ක් මිලිලීටර් ජලය මේකතු කරන්නේ මේක 4න් 3ක් පිරෙනවලු. පොඩක් වැඩි ඉගෙන ගමුනේ. 4න් 3ක් පිරෙනවලු මේකට ජලය දැම්මට පස්සේ. පහෙන් දෙකක් පළතුරු යුෂ පිරීලා තියෙනවා. ඒකට පිටින් 700 මිලිලීටර් ජලය දැම්මට පස්සේ මේක 4න් 3ක් පිරෙනවලු. ඊට පස්සේ ඔන්න රෝමිලක්කම් එක පළවෙනි ප්‍රශ්නය අහලා තියෙනවා බලමු. එකතු කළ ජලයේ ප්‍රමාණය වාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද කියලා අහනවා. හරිම ලේසි. ඉස්සරලා තියෙන පළතුරු යුෂ පහෙන් දෙකයි. ඒකට ජලය දැම්මට පස්සේ තමයි 4න් 3ක් වෙන්නේ. ඒ කියන්නේ ජලය එකතු වුණාට පස්සේ තමයි මේක 4න් 3ක් වෙන්නේ. එහෙනම් එකතු කළ ජලයේ ප්‍රමාණය අපිට වාජනයේ ධාරිතාවෙන් හොයන්න පුළුවන්. ජලයේ ප්‍රමාණය වාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද කියලා අහනවා. ජලයේ ප්‍රමාණය කොහොමද හොයන්නේ? දැන් පුතේ මේකේ තියෙන්නේ 4න් 3යිනේ. මේකෙන් අපි මෙන්න මේ 5න් 2 අඩු කරොත් අඩු වෙන්නේ මොකද්ද? මේකේ තියෙන පළතුරු යුෂ ප්‍රමාණය. එතකොට අපිට ඉතිරි වෙනවා ජලය ප්‍රමාණය. දැන් මෙන්න මේකේ තියෙන්නේ පළතුරු යුෂයි ජලයයි කියන දෙකම තියෙන්නේ. මේකේ ජලය දැම්මට පස්සේනේ 4න් 3ක් වෙන්නේ. මෙයාගෙන් පළතුරු යුෂ ප්‍රමාණය අඩු කරාට පස්සේ ජලයේ ප්‍රමාණය හොයාගන්න පුළුවන්. එහෙනම් 4න් 3ෙන් අඩු කරන්න ඕන අපි 5න් 2. බලන්න එකතු කරන්න හරි අඩු කරන්න හරි තිබ්බොත් අනිවාර්යෙන් අපි මොකද කරන්න ඕන? හරය සමාන කරන්න ඕන. හරය සමාන කරගමු. මෙයා අපි ගුණ කරමු 5න්. මෙයාත් එතකොට 5න් ගුණ කරන්න ඕන. හරයට මොනවා හරි කරලා ලාභයටත් කරන්න බෑ. මෙයා 4න් ගුණ කරමු. එතකොට මෙයාත් 4න් ගුණ කරමු. 20න් 15 අඩු කරනවා 20න් කීයද? 8යි. 20න් 15න් 20න් 8ක් අඩු කරපුවම 20න් 7ක් එනවා. ඒ කියන්නේ එකතු කරපු ජලයේ ප්‍රමාණය කීයද? 20න් 7යි. මේ 700 මිලිලීටර් කියන්නේ පුතේ 20න් 7ක්. අපි ඒක සටහන් කරගමු. එතකොට අපිට ඉස්සරහට ගණන් හදද්දී ඒක පහසු වෙනවා. මෙතන අඩු කිරීමක් තියෙන්නේ. මේ අඩු කරලා තියෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නට යමු රෝමිලක්කම් 2. එකක් මෙතන හදන්න පුළුවන්. හරි. රෝමිලක්කම් 2ට යමු. ඒකේ අපිට කියනවා රෝමිලක්කම් 2 කියනවා දැන් වාජනයේ ඇති පළතුරු බීමේ දැන් වාජනයේදී තියෙන පළතුරු බීම ප්‍රමාණයෙන් 5න් 4ක් සංග්‍රහ කිරීමට වෙන් කර ගන්නා ලදී. කොච්චරද? මෙන්න මේ වාජනයේ තියෙන පළතුරු බීමනේ. මේකෙන් 5න් 4ක් සංග්‍රහ කරන්න ගන්නවලු. 5න් 4 වෙන් කර ගන්නා ලදී. එම වෙන් කරගත් බීම ප්‍රමාණය වාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද කියලා අහනවා. හරිම ලේසි. ඒ කියන්නේ පුතේ මෙන්න මේ වාජනයේ පිරීලා තියෙන්නේ කොච්චර ප්‍රමාණයක්ද? 4න් 3ක්නේ. 4න් 3ක බීම ප්‍රමාණයක්නේ පිරීලා තියෙන්නේ. අන්න ඒකෙන් 5න් 4ක් සංග්‍රහ කරන්න ගන්නවලු. අපෙන් අහනවා සංග්‍රහ කරන්න ගත්තු ප්‍රමාණය. සංග්‍රහ සඳහා වෙන් කළ ප්‍රමාණය
බීම කොච්චරක් තිබ්බද? 4න් 3යි. 4න් 3න් 5න් 4ක් තමයි සංග්‍රහ වලට ගත්තේ. හරි. එතකොට අල්නෑනි කියන්නේ මොකද්ද? ಗುಣ කිරීම. 5න් 4. ඔන්න සුළු කරන්න යන්නේ පැන්සලෙන් සුළු කිරීම කරන්න හැමතිස්සෙම 4 ඒවා 1යි 4 ඒවා 1යි. එතකොට අපිට පිළිතුරු වශයෙන් ලැබෙනවා 5න් 3යි. 5න් 3යි. 5න් 3යි කියන්නේ මෙතන මම එහා පැත්තේ ලියන්නම් වල මෙතන පේන්නේ නැති නිසා 5න් 3යි. 5න් 3යි කියන්නේ මොනවද? සංග්‍රහ කරන්න ගත්ත බීම ප්‍රමාණය 5න් 3යි. හරි මම මේ දෙකට ලකුණු දෙන විදිය වලට කියන්නම්. මේකේ පුතේ මෙන්න මේ පළවෙනි එකේ අඩු කිරීමට එක ලකුණක් දෙනවා. පළවෙනි එකේ මෙතන අඩු කරන එක ලියනවට එක ලකුණක් දෙනවා මෙතන. ඒ වගේම පිළිතුරු ලබා ගන්නවට අනික් ලකුණ දෙනවා. ඒ වගේම දෙවෙනි එකේ පුතේ මෙන්න මේක ලියනවට එක ලකුණයි පිළිතුරු ලබා ගන්නවට එක ලකුණයි. ඒ කියන්නේ රෝමි ලක්කම් 1ටයි 2ටයි දෙකටම ලකුණු දෙක ගානේ හම්බ වෙනවා. හරි මේක සටහන් කරගන්න. අපි ඊළඟ ප්‍රශ්න දෙකට යන්න ඊට පස්සේ. හරි අපි ඊළඟ ප්‍රශ්නට යමු. රූප සටහන හිමම තිබ්බාවයි ඉතිරි ගණන් ටිකත් මේ රෝමි ලක්කම් 3යි 4යි එතකොට හදා ගන්න පහසු වෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නට යමු. ඔව්. රෝමි ලක්කම් 3යි. වෙන් කරගත් වීම ප්‍රමාණය සංග්‍රහ සඳහා වෙන් කර ප්‍රමාණය අපිට ආවා කීයද ආවේ? වෙන් කරගත් වීම ප්‍රමාණය 5න් 3යි. සංග්‍රහයක ලියාගමු යටි. සංග්‍රහ වලට ගියේ 5න් 3යි. සංග්‍රහ සඳහා වෙන් කරගත් බීම ප්‍රමාණය වීදුරු 6කට සමානව වත් කරනු ලැබේ. මේ සංග්‍රහ සඳහා වෙන් කරගත්තු බීම ටික වීදුරු කීයකට වෙන් කරනවද? 6කට වෙන් කරනවලු. වීදුරු 6කට වෙන් කරනවලු. මෙයා. වීදුරු 6කට. දැන් සංග්‍රහ සඳහා වෙන් කර ප්‍රමාණයනේ 5න් 3 කියලා උත්තරේ ගත්තේ. එයා වීදුරු 6කට වෙන් කරනවලු. හරි. වීදුරු 6කට වත් කරනු ලැබේ. එක් වීදුරුවක ඇති බීම ප්‍රමාණය මිලිලීටර් වලින් සොයන්න කියනවා. එක් වීදුරුවක තියෙන බීම ප්‍රමාණය මිලිලීටර් වලින් හොයන්න කියලා කියනවා. හරි. එතකොට දුවේ පුතේ මෙහෙම තමයි මේක හදන්න තියෙන්නේ. හරි. ඉස්සර වෙලාම අපි හොයාගන්න ඕන මෙන්න මේ වාජනයට අල්ලන මේ ධාරිතාවය. ඒ කියන්නේ මේ වාජනයට අල්ලන බීම ප්‍රමාණය හොයාගෙන ඉන්න බෑ ලීටර වලින් කොච්චරද කියලා. එන්නේ බීම ප්‍රමාණයෙන් 5න් 3ක් තමයි සංග්‍රහ වලට අපි ගත්තේ. එතකොට ඔක්කොම මේ දාන්න පුළුවන් බීම ප්‍රමාණය හොයාගත්තොත් මුළු ධාරිතාව හොයාගත්තොත් අපිට සංග්‍රහ වලට ගිය බීම ප්‍රමාණය හොයාගන්න පුළුවන් වෙනවා. හරි. ඒක ලියමු. ඉස්සරම් ලියමු වාජනීය ධාරිතාවය. දැන් මේ එකකවත් පුතේ ප්‍රමාණ දීලා නැහැනේ භාගයක් විදියට නේද හැම එකම තියෙන්නේ. මෙතන ජලය දීලා තියෙන එක විතරයි ප්‍රමාණයක් විදියට අපිට දීලා තියෙන්නේ. ඔව් 20න් 7ක ප්‍රමාණයක් වාජනීය 20න් 7ක ප්‍රමාණයක් කියන්නේ මිලිලීටර් කීයද? 700යි. හරි. ඒ කියන්නේ පුතේ මිලිලීටර් 700ක් කියන්නේ 20 කොටස් 20කට බෙදලා 7ක ප්‍රමාණයක්. වාජනීය තියෙන මේ බීම ටික කොටස් 20කට බෙදලා 7ක ප්‍රමාණයක්. තමයි 700යි කියන්නේ. එහෙනම් මේ 700 අපි බෙදන්න ඕන 7ෙන්. ඇයි 7ෙන් බෙදන්නේ? එක කොටසකට යන බීම ප්‍රමාණය හොයන්න. ඊට පස්සේ ගුණ කරන්න ඕන 20ෙන්. දැන් 20ෙන් කොටස් 7යිනේ 700 කියන්නේ. එක කොටසක් හොයාගන්න මේ 700 7ෙන් බෙදලා ඔක්කොම මේ වාජනයේ තියෙන බීම ප්‍රමාණය වාජනයේ ධාරිතාව පුතේ. වාජනයේ ධාරිතාව කියන්නේ මුළු අල්ලන ප්‍රමාණය හොයාගන්න 20ෙන් ගුණ කරනවා. හරි. එතකොට අපි මේක සුළු කරමු 7 1යි එතකොට එනවා 2000 මිලිලීටර් 2000 ඒ කියන්නේ ලීටර් 2යි. අපි පිළිතුර අහලා තියෙන්නේ මිලිලීටර් වලින් හින්දා මේක මිලිලීටර් වලින්ම තියමු. හරිද? ඊළඟ එකේ. එතකොට දැන් වාජනීය ධාරිතාව අපි හොයාගත්තා. දැන් මොකද්ද අපි හොයන්න ඕනේ? සංග්‍රහ සඳහා වෙන් කරපු කොටස හොයාගන්න ඕනේ නේද? සංග්‍රහ සඳහා වෙන් කරපු කොටස හොයාගන්න ඕනේ.
සංග්‍රහ සඳහා වෙන් කළ බීම ප්‍රමාණය ඔක්කොම බීම කොච්චරක් තියෙනවද 2000යි තියෙන්නේ 2000න් බීම නෙමෙයි ඔන්නයි මම කියද්දි වෙන සංග්‍රහ සඳහා වෙන් කළ බීම ප්‍රමාණය දැන් හොයන්න යන්නේ මේක දීලා තියෙන්නේ පුතේ මුළු භාජනයෙන් 5න් 3ක් කියලානේ මුළු භාජනයෙන් ප්‍රමාණය මේ තියෙන්නේ 5න් 3 කියලා එතකොට මුළු භාජනයේට බලන්නේ 2000 මිලිලීටර් එයාගෙන් 5න් 3ක් තමයි සංග්‍රහ වලට වෙන් කරලා තියෙන්නේ එයාගෙන් 5න් 3ක් සුළු කරගන්න ඔන්න පැන්සලෙන් සුළු කිරීම කරන්න 5 1යි 20ට 5 4යි මෙතන 400ක් එනවා ඒ කියන්නේ 1200යි මිලිලීටර් තේරුණාද හරිද මම නැවත මේක කියන්නම් පැටලි සහගත ළමයි ඉන්නවනම් මේ ප්‍රශ්නේදී අහන්නේ සංග්‍රහ කරන්න යොදාගත්ත බීම ප්‍රමාණය තියෙනවනේ ඉස්සර වෙලා ගානේදී අපි හෙව්වා සංග්‍රහ කරන්න යොදාගෙන තියෙන බීම ප්‍රමාණය තමයි 5න් 3ක් ඒ කියන්නේ පුතේ භාජනයෙන් 5න් 3ක් සංග්‍රහ කරන්න යොදාගෙන තියෙනවා මෙන්න මෙයා වීදුරු 6කට දානවලු මෙන්න මේ බීම ප්‍රමාණය වීදුරු 6කට දානවලු ඒ 6කට දැම්මට පස්සේ එක වීදුරුවක කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා තමයි අපෙන් අහන්නේ එතකොට දුවේ පුතේ ඉස්සර වෙලාම දැන් මේ සංග්‍රහ කරන ප්‍රමාණය අපිට දීලා තියෙන්නේ මුළු භාජනයෙන් 5න් 3ක් කියලානේ. මුළු භාජනයේටම අල්ලන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා අපි බලන්න ඕන. මුළු භාජනයේම ධාරිතාවය. දැන් මෙතන භාග දීලා තියෙන ඒ වගේ අපි මිලිලීටර් වලින් ප්‍රමාණය දන්නේ පුතේ මෙතන ජලයේ මේ ප්‍රමාණය විතරයි. 20න් 7ක් මේ ජලය දාලා තියෙන්නේ. කොටස් 20කින් මුළු භාජනයේ 20න් 7ක් තමයි ජලය දාලා තියෙන්නේ 20න් 7ක් කියන්නේ 700යි එතකොට මොකද කරන්නේ 700ක් මේ 700ක් කියන්නේ 20න් 7න්නේ කොටස් එක කොටසක හොයාගන්න 7න් බෙදලා 20න් ගුණ කරනවා එතකොට මේ ඉන්නේ මොකද්ද මේ වාජනයේ ධාරිතාවය මේ වාජනයට අල්ලන මුළු ප්‍රමාණය ධාරිතාවය වාජනයේ තියෙන බීම ප්‍රමාණය නෙමෙයි අපිට එන්නේ මේ වාජනයටම අල්ලන මුළු බීම ප්‍රමාණය මුළු ධාරිතාවය එන්නේ හරිද? දැන් මේ මුළු ධාරිතාවෙන්නේ 5න් 3 සංග්‍රහ වලට යන්නේ. එතකොට අපි කරන්න ඕන සංග්‍රහ වලට යන බීම ප්‍රමාණය හොයාගන්න ඕන. අපි භාගයක් විදිහට දන්නවා 5න් 3යි. මුළු භාජනයේ 5න් 3ක් තමයි සංග්‍රහ වලට යන්නේ. එහෙනම් මුළු භාජනයේ ධාරිතාව අපි හොයාගත්තා මෙතන 2000 මිලිලීටර් කියලා. එයාගෙන් 5න් 3ක් කියන්නේ කොච්චරද කියලා බලනවා. එතකොට ආව 1200යි මිලිලීටර්. හැබැයි අපෙන් අහන්නේ මේකද? නෑ මෙයා මෙන්න මේ සංග්‍රහ කරන්න ගත්ත බීම ප්‍රමාණය වීදුරු 6කට දානවලු එහෙනම් එක වීදුරුවකට එන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා අපි ලියමු එක් වීදුරුවකට අල්ලන බීම ප්‍රමාණය මේ වීදුරු 6ටම දාපු ටික නේද එක වීදුරුවකට හොයන්න මොකද කරන්න ඕනේ මෙන්න මේ සංග්‍රහ සඳහා වෙන් කරපු බීම ප්‍රමාණය කොටස් 6කට බෙදන්න ඕන. එතකොට කීයක්ද දෙන්නේ? ඔන්න සුළු කිරීම පැන්සලෙන් සුළු කරන්න ඕන 6 ඒවා 1යි 12ට 6 ඒවා 2යි. මිලිලීටර 200ක් අල්ලනවා එක වීදුරුවකට. මේක තමයි උත්තරේට එන්නේ. හරි. මේක සටහන් කරගන්න මම මේකේ ලකුණු දෙන විදියක් දාන්නම් ඔයාලට. මම හිතනවා මේක ගැටලු නැතුව ඇති කියලා. මේක දුවේ පුතේ මෙන්න මේ මුළු ධාරිතාව වෙනකොට එක ලකුණක් දාගන්න. ඒ වගේම මෙතන සංග්‍රහ කටයුතු වලට ධාරිතාව වෙනකොට එක ලකුණයි. වීදුරුවක ධාරිතාව වෙනකොට එක ලකුණයි. එතකොට ලකුණු 3ක් එනවා. සම්පූර්ණ ලකුණු 3ක් එනවා. මේ ප්‍රශ්නෙට. හරි ඊළඟ ප්‍රශ්නට යමු. මේ අපි රෝම ඉලක්කම් 3 හැදුවේ.
මේ රෝම ඉලක්කම් 3 හැදුවා අපි. ඉස්සරලා රෝම ඉලක්කම් 1යි 2යි හැදුවානේ. මේ රෝම ඉලක්කම් 3ට එන පිළිතුර. හරි. අපි ඊළඟට යන රෝම ඉලක්කම් 4යි. හරි. රෝම ඉලක්කම් 4. හරි. රෝම ඉලක්කම් 4 දී අපිට කියනවා දැන් වාජනයේ ඉතිරි වන පළතුරු බීම ප්‍රමාණය මිලිලීටර් වලින් සොයන්න. දැන් අහන්නකෝ ඉස්සර වෙලාම තිබ්බ කොච්චරද? වාජනයෙන් 4න් 3ක් පළතුරු බීම තිබ්බා. ඒකෙන් කොච්චරද සංග්‍රහවට ගත්තේ? 5න් 3ක් පුතේ. 5න් 3ක් මෙතන ලියාගත්තා නේද? සංග්‍රහ සඳහා අපි හෙව්වනේ. 5න් 3ක්. ඒ කියන්නේ 4න් 3න් 5න් 4ක් කියන්නේ කොච්චරද කියලා හෙව්වනේ සංග්‍රහ සඳහා යන්නේ 5න් 3ක්. මේකේ තිබ්බ පළතුරු බීම 4න් 3ක ප්‍රමාණයක් පිළිලා මේකෙන් 5න් 3ක් තමයි සංග්‍රහ වලට යන්නේ. හරිද? එතකොට දැන් මේකේ අහනවා අපිට සංග්‍රහ වලට දුන්නට පස්සේ ඉතිරි වෙන ප්‍රමාණය කොච්චරද කියලා. ආභාජනයේ ඉතිරි වෙන බීම ප්‍රමාණය. භාජනයේ ඉතිරි වන බීම ප්‍රමාණය කොහොමද අපි හොයන්නේ? මේකේ තිබ්බේ කොච්චරද පුතේ? මේ ඉසඩ් නෙමෙයි සමාන ලකුණ. මේකේ අපි කොච්චරද බීම් පිළලා තිබ්බ 4න් 3ක්. එයාගෙන් සංග්‍රහ වලට ගත්තේ 5න් 3ක්. ඔව්. දැන් මෙහෙම අඩු කරන්න පුළුවන් බෑ. හරය සමාන වෙන්න ඕන. ලවයයි උතන සමාන වෙලා තියෙන්නේ. පටලව ගන්න එපා. හරය සමාන කරගන්න ඕන. මෙයා 5න් ගුණ කරමු. මෙයා 4න් ගුණ කරමු. පොදු හරය විදිහට 20 ගන්න. 4 5 20යි. 20න් 15යි. අඩු කරනවා 20න් 12. එතකොට අපිට උත්තරේ එනවා 20න් 3යි. වාජනයේ එහෙනම් ඉතිරි වෙලා තිබ්බ බීම ප්‍රමාණය කීයද? 20න් 3යි. හැබැයි අපිට අහන්නේ කොහොමද? මේක පුතේ භාගයක් විදිහෙන්නේ 20න් 3යි කියන්නේ. භාගයක් විදිහට තමයි 20න් 3යි කියන්නේ. ඉතිරි වෙලා තියෙන බීම ප්‍රමාණය. හැබැයි අපෙන් අහන්නේ මිලිලීටර් වලින්. දැන් අපි මේකට මෙන්න මේ භාජනයට අල්ලන උපරිම ප්‍රමාණය හොයාගත්ත නේද? කීයද? 2000ක් කියලා ආවනේ. ඉස්සරලා ගන්න හොයාගත්ත 2000 මිලිලීටර් කියලා. එහෙනම් ඉතිරි වන ප්‍රමාණය මිලිලීටර් වලින් හොයමු. දැන් මේ පුතේ 20න් 3යි කියලා අපිට පිළිතුර ආවේ වාජනයෙන් 20න් 3ක්. හොඳද? වාජනයෙන් 20න් 3ක් තමයි බීම ඉතුරු වෙන්නේ. එහෙනම් වාජනයේ අල්ලන උපරිම ප්‍රමාණය කීයද? 2000යිනේ. මෙයා 20කට බෙදුවාම එනවා එක කොටසක්. 20න් එක පංගුවක් කියන්නේ කීයද කියලා. ඊට පස්සේ ගුණ කරන්න ඕන 3. එතකොට තමයි අපිට එන්නේ 20න් 3ක් කියන්නේ කොච්චර බීම ප්‍රමාණයක්ද කියලා. හරි අපි බලමු. දැන් 20 ඒවා 1යි. මෙතෙන්ට 20 ඒවා 1යි. එතකොට අපිට එනවා 300යි කියලා. එහෙනම් වාජනයේ ඉතිරි වෙලා තිබ්බ බීම ප්‍රමාණය කීයද? මිලිලීටර් 300යි. හරි පහසු ගානක් මේක. මම හිතනවා ගැටලු නැතුව ඇති කියලා ඔයාලට. හරි. මේකෙදි පුතේ මෙන්න මෙතන මෙන්න මේක සුළු කිරීම ලියනකොට එක ලකුණක් හම්බ වෙලා තියෙනවා. මෙතන ඉතිරි බීම ප්‍රමාණය භාගයක් විදිහට හොයා ගන්නකොට එක ලකුණක් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම අවසාන පිළිතුරු ලබා ගන්නකොට එක ලකුණක් හම්බ වෙලා තියෙනවා. මේ විදිහට තමයි ලකුණු ටික බෙදලා ගිහිල්ලා තියෙන්නේ. අනිවාර්යෙන් ඔයාලා ගානක් හදනකොට මේ විදිහට